අහිංසක සත්තු පේනවනේ වෙලා තියෙන විපත. මීහරකේ කිර වෙලා ඉන්නේ මලම්පිටි පාලමේ. ඔය වගේ තව සත්තු කී දෙනෙක් මේ මැරෙන්නද ඔය විදිහට ගිහිල්ලානේ. ඔක්කොම ඉවරයි. සත්තු කී දහක් මැරිලාද අප්පා. සුනාමිය ඇවිල්වත් මේ වගේ තත්ත්වයක් උදා වෙලා නැහැ මං හිතන්නේ. සුනාමියට අන්ත ගියා ගම් වතුර පේනවනේ. ඔක්කොම කඩාගෙන බිඳගෙන ගිහිල්ලා පාරවල් ඉවරයි. මේ හරිය වතුර ගිහිල්ලා තියෙනවා මං හිතන්නේ අඩි 25ක් විතර උඩින් වතුර පාර ගිහිල්ලා තියෙන පාරේ. මේ පාලම මේ හදන්න කියලා තමයි මේ ළඟදී පටන් ගත්තේ. පාලම් හදලත් ඉවරයි. ඔක්කොම කඩාගෙන ගිහිල්ලා නේ. සොම්බුන් විතරයි සුනාමියක් ඇවිල්ලත් මේ වගේ විපතක් වෙලා නැද්ද මං හිතන්නේ. ලංකාවටම වෙන්න තියෙන උපරිම වෙලා තියෙන්නේ. ඔක්කොම අලුත් වැඩියා කරන තත්ත්වෙටම ආයෙ පත් වෙලා තියෙන රේල් පාරවල් කඩලා ගිහිල්ලා. මලම්පිටියේ පාලම පේනවනේ වතුර මට්ටම ගිහින් තියෙන. පොළු කැලේ රේල් පාර උඩින් වතුර ගිහිල්ලා තියෙනවා. පොඩි ජල කඳක්ද ගිහින් තියෙන මේ තමයි ගඟ මහවැලිගඟ මෙතන. බලන්න බලාගන්න කොච්චර වතුර පාරක් ගිහිල්ලා තියෙනවද කියලා මේ අර කොහොම ඉවුරු කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් වෙන්න තියෙන දේ උපරිම වෙලා තියෙන්නේ. මම දැක්කම හරකෙකුත් ඉන්නවා කිඹුලෙක් ඉන්නවද බලා ගන්න අර උඩ කිඹුලෙක් ඇවිල්ලා ඉන්න උඩට. උන්න කොහොම හරි බේරිලා තියෙනවා කිඹුල්ලු හරි ඉන්නේ. හරක් එහෙම නම් ඉන්නවා ඔය පාලමේ රැඳිලා. මේ හරක් එහෙම පාලමේ ඉර වෙලා ඉන්නේ උතන ඔය. විතර සිද්ධියක් කරලා තියෙන ලංකාවට. නොවයි දැන් තත්ත්වය මේ මෙතන මේ කොටලී පාලම මලම්පිටි. කොටලී දැන් වතුර බහැලා රේල් පාරට උඩින් වතුර දාලා තියෙන කොටලී පාලමේ මලම්පිටි. දැන් වතුර සෑහෙන බහැලා තියෙන මේ පාලම පුපුරලා කියලා කියනවා කට්ටිය. කට කතාවක්ද කියලා අපි නම් දන්නේ නැහැ. උන් හරි පුපුරලා කියලා කියනවා පාලම. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ජය වේවා හැමෝටම.